ඔබ ඒ දානේ ගන්නකොට ණය නොයන විදිහට ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් ඒ අයට පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ, ණයෙන් මිදී නිදහස් වෙන්න. මේක දෙපැත්තක් තියෙනවා. තව නොයෙක් වැරදි වැඩ කරන්න ගියොත් අර අටමස්ථානාධිපති වගේ ණය වෙනවා. යම් හේතුවක් නිසා, කර්මයක් නිසා අර පෙත්තිවිසේ පින් බලාපොරොත්තු වෙන අනුන්දන පිනේ යැපෙන කොටසක් ඉන්නවා. දැන් ඔබ සියලු දෙනාටම පහළ දානශාලාවේ හබස ගිලම්පස ලැහැත්ති කරලා තියෙනවා. ඔබ මේ ගිලම්පස පාවිච්චි කරන්නේ ඔබ හරි හම්බ කරගත්ත දෙයක් නෙමෙයි. මම හරි හම්බ කරගත්ත දෙයක්ුත් නෙමෙයි. අපේ දායකයෝ පින් පිණිස එය ඔබට දානයක් දෙනවා. ඔබ ඒ දානේ ගන්නකොට ණය නොයන විදිහට ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් ඒ අයට පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ, ණයෙන් මිදී නිදහස් වෙන්න. එතකොට ඔබ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක මුළු ජීවිත කාලයටම ඔබට වටින දෙයක්. මේක කොහේවත් පන්සලකින්, විහාරස්ථානයකින්, පන්සලකින්, පල්ලියකින් කොහෙවත් කාටවත් කිව්වේ නැහැ, කවුරුවත් කියන්නේ. ඔබ දැන් ඔබේ පිඟානට දැන් රාත්‍රියට තියෙන මොන හරි කෑම බීම බෙදා ගන්නවා. මේ බෙදාගත්තේ අපි නෝක බත් තියනවා කියලා. දවල්ට හෝ උදේට හෝ ඔය කොයි වෙලාවට හෝ තියෙනවා නම් ඒ කුඹුර වැව්ව ගොවියට ඒ හාල් හදන්න කුඹුර වැව්ව ගොවියටත් ඔබට උදව් කරලා තියෙනවා ඔබේ කුසගින්න නිවන්න. ඊට පස්සේ ඔය හාල් කොටලා ගල් වැලි අයින් කළා කන්න පුළුවන් විදිහට කුරුට්ට අයින් කළා ඊට පස්සේ හොදලා සුද්ධ කළා සල්ලි වලට මේ දාහල් අරගෙන දායකත්වයේ ඉල්ලලා මුදල් විලම් පැදම් කරපු ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඔය ගොවියෝ කුඹුරු වැව්වා මුදලා ලහල් කෙටුවා මෝල් වල ගල් වැලි අයින් කළා සුද්ධ කළා ඊට පස්සේ ගෙනල්ලා හාල් මේ හොදලා සුද්ධ කළා මේක බෙරි නොවන විදිහට අමු නැතුව හොඳට ගානට කම්බලා තියෙනවා. ඔය සියලුම දෙනාට ඔබ මේ කන දානේ මේ බත් පිටක් ගන්නකොට එයාටත් කැපකොට පින් දීලා පින් පවරලා මොහොතකට සිහිපත් කළා මේ පිඟානේට බෙදලා තියෙන සියලු දේ එළවලු පළතුරු හෝ ආල්බත් පිටරට මිනිස්සු එන්නත් පුළුවන්. මයිසූර් පරිප්පු යන්න තියෙනවා නම් පිටරටින්. ඒ සියලු දෙනාට ඔබ කැපකොට පින් අනුමෝදන් කළා පින් පවරලා පින් අනුමෝදන් කළා ණයෙන් මිදී නිදහස මේක ගන්න ඕන. ඒ වගේම මේක ගන්නකොට තව පැත්තක් තියෙනවා ඒ පැත්ත ණයෙන් මිදෙන්න ඕන. මේක ගන්නේ මේ ආහාර වේල ගන්නේ මගේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න. මේ ආහාරයෙන් තමයි මේ වර්ණ ගන්ධ රස ඕජා ලැබිලා මේ ලේ ධාතුවටපත් වෙලා අපිට මේ ජීවිතය පවත්වාගෙන මේ ජීවිතය පවත්වාගෙන යන්නේ මේ අනුස්සතිය අඩලා සමුදය නිරෝධ කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ නොකා නොබී. අපි එතකොට මේ ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ සමුදය නිරෝධ කළා අනුස්සතිය අඩලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අනිත් වැඩ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ මේක කළොත් තිබුණා. ඉතින් ඒක නිසා මේක දෙපැත්තක් තියෙනවා. අර ඒවා හැදුව සකස් කළ සියලු දෙනාට අපි ණයෙන්නත් බෑ. ඒ වගේම අපි බැරි වෙලාවත් අර රස තෘෂ්ණාවෙන් රස පෙරේත කමින් රස මදිර කමින් මේ පින් අනුමෝදන් කරන්නේ නැතුව එහෙම ණයෙන් මිදී නිදහස් වෙන්නේ නැතුව ඒගොල්ලන්ව සිහිපත් කළා ඒගොල්ලන්ට පින් දෙන්නේ නැතුව මේක නිකන් අපි කෑවොත් අපි මේක කාල පෙළපාලි යන්න ඔය සම්දර්ශන පවත්වන්න තව නොයෙක් වැරදි වැඩ කරන්න ගියොත් අර අටමස්ථානාධිපති වගේ ණය වෙනවා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙයින් මිදී නිදහස් වෙලා මේ සමුදය නිරෝධ කළා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ සමුදය නිරෝධය. කරන්නයි මේ ආහාර වේල ගන්න කියලා සිහිපත් කරන්න. එතකොට ඔබ ණය වෙන්නේ නැහැ. ඔබට යහපතක් වෙනවා ඒ අයටත් යහපතක්. දෙපැත්තටම යහපතක් වෙන විදිහට ඒ දාන වේලත් ඔබ පරිහරණය කරන්න ඕන පාවිච්චි කරන්න ඕන. මේක හැම අවස්ථාවෙම මේ අපේ මේ ධර්මායතනෙ ඉන්න හැම අවස්ථාවෙම උදේට ඔබ සමාජයට තේ එකක් බිව්වත් උදේට දාන වැළඳුවත් දවල්ට දාන්නේ අවදිරි ගිලම්පස ගත්තත් මේ ණය නොවි ඒක වළඳන්න ඕනේ. මොකද ඔබ හරි හම්බ කරපු දෙයකට වඩා කවුරු හරි පිනට දුන්න දෙයක් මම දෙන්න දෙයක්ුත් නෙමෙයි. මම රටයක දීලා ඇඟලා බඩු ගෙනාවේ නැහැ. අපේ නොයේකුත් දායකයෝ පින්වතුන් තමයි ඔබ සියලු දෙනාට මේවා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අයට
ඔබ පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, ණයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ වගේම ඔබ මේ ගත්ත දේ මේ ජීවිතේ පවත්වාගෙන යන්නයි ගන්නෙ. මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ සමුදය නිරෝධ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන එක නිතර සිහිපත් කරගන්න ඕන. දැන් අපි අවසාන වශයෙන් මේ ඥාති ධර්මයක් ඉටු කරන්න ඕන. හැම දේශනාවකටම පස්සේ අපි මේ යුතුයකමක් වගකීමක් ඥාති ධර්මයක් ඉටු කරන්න ඕන. ඔබේ ඥාතීන් මේ සංසාර ගමනේ ඔබට මව වූ, පියා වූ, සාම්ප්‍රදාය වූ, බාධා වූ, දරුවන් වූ ඔබට උදව් කළ, උපකාර කළ බොහෝ දෙනෙක් යම් හේතුවක් නිසා, කර්මයක් නිසා අර පෙට්ටිවිසේ පින් බලාපොරොත්තු වෙන අනුන්දන පිනේ යැපෙන කොටසක් ඉන්නවා. ඒ සියලු දෙනාට අපි බොහොම පිරිසිදු සිතෙන් තුන් සිත පහදාගෙන රාගයෙන් තොරව, දේශයෙන් තොරව, මෝහයෙන් තොරව එයාට යහපතක් උදව්වක් කරන විදිහටත් අපි ණයෙන් මිදී නිදහස් වෙන විදිහටත් අපි මේ ගාථා කියලා තේරුම හරියට දැනගෙන එයාට පින් අනුමෝදන් කළ පින් පවර්ලා කැපකොට ඉලක්ක කොට ඒ ගාථා කියලා පින් දෙන්න ඕන. එයාට ඒ පිනෙන් ඒ අයටත් යහපතක් වෙන්න, අපිටත් ණයෙන් මිදලා යහපතක් වෙන්න. ඉතින් ඒ අනුව දැන් මේ ගාථාවන් කියලා මේ ඥාති ධර්මයේ ඉටු කරන්න අවස්ථාව කවුරුත් මායක ගාථා. එත්තාචාම්මේහි සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාචාම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචාම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් ශාන්තියක් සැලසේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, අනුස්සති වඩන්නට මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනාව වේ.